අයිබෝවන් මගේ පුංචි යාළුවෝ හැමෝටම අදත් ලස්සන චෙස් පාඩමක් අරගෙන තමයි මම ආවේ. අද පාඩමට යන්න කලින් අපි කලින් පාඩම පිළිබඳව පුංචි මතක් කිරීමක් කරමු. කලින් පාඩමේදී අපි ඉගෙන ගත්තේ චෙක් ප්‍රහාරයක් කියන්නේ මොකක්ද කියන එක පිළිබඳව. ඒවල පුතාලා හැමෝම මෙන්න මේ චෙස් බෝඩ් එක දිහා බලන්නකෝ. දීපුතේ කළු ක්වීන් ඉත්තාගෙන් සුදු කිං ඉත්තාට ඇටැක් එකක් ප්‍රහාරයක් එල්ල වෙලා. මේ වගේ අවස්ථාවකට අපි චෙක් ප්‍රහාරයක් කියලා තමයි කිව්වේ. ඔයගලන්ට මේක මතක නැත්නම් කලින් පාඩම බලලා අද පාඩමත් එක්ක එකතු වෙන්න. මගේ පුංචි යාළුවෝ අද ඉගෙන ගන්න යන පාඩම තමයි චෙක් ප්‍රහාරයකින් ඉවත් වීම. හැමෝම චෙස් බෝඩ් එක දිහා බලන්නකෝ. කළු බිෂොප් ගෙන් සුදු කිං ඉත්තාට ඇටැක් එකක් ප්‍රහාරයක් එල්ල වෙලා මේ වගේ එකකට අපි චෙක් ප්‍රහාරයක් කියලා තමයි කිව්වේ. ඔගොල්ලෝ මතක තියාගන්න ඕන විශේෂම දේ තමයි චෙක් ප්‍රහාරයක් එල්ල වෙලා තියෙනකොට අනිවාර්යෙන්ම කෙන්ගිත්තව මේ චෙක් ප්‍රහාරයෙන් නිදහස් කරගන්න ඕනේ. මතක තියාගන්න අනිවාර්යෙන්ම කෙන්ගිත්තව චෙක් ප්‍රහාරයෙන් ඉවත් කරගත යුතුමයි. මගේ පුංචි යාළුවනේ කෙන්ගිත්තව චෙක් ප්‍රහාරයකින් ඉවත් කරගන්න පුළුවන් ක්‍රම තුනක් තියෙනවා. පළවෙනි ක්‍රමය තමයි චෙක් ප්‍රහාරය එල්ල කරන ඉත්තාව කපා දැමීම. මගේ පුංචි යාළුවෝ හැමෝම මේ චෙස් බෝඩ් එක දිහා බලන්න. බලන්න පේනවා ඇති කළු බිෂොප් ගෙන් සුදු කිං ඉත්තාට චෙක් ප්‍රහාරයක්. ඉතින් අනිවාර්යයෙන්ම සුදු පිළ දැන් මේ චෙක් ප්‍රහාරයෙන් කිං ඉත්තාව නිදහස් කරගත යුතුමයි. ඇදීම් වාරයේ තියෙන සුදු පිළට කිංව චෙක් එකකින් නිදහස් කරගන්න පුළුවන් පළවෙනි ක්‍රමය තමයි චෙක් ප්‍රහාරය එල්ල කරන ඉත්තා කපා දැමීම. අපි බලමු චෙක් ප්‍රහාරය එල්ල කරන ඉත්තාව කපා දාන්න පුළුවන්ද කියලා. චෙක් ප්‍රහාරය එල්ල කරන ඉත්ත කවුද කියලා මුලින්ම අපි හඳුනා ගන්න ඕනේ. ඒ තමයි මෙන්න මේ බිෂොප් ඉත්තා. බිෂොප් ඉත්තා කළු බිෂොප් ඉත්තා තමයි කිංට චෙක් ප්‍රහාරය එල්ල කරලා තියෙන්නේ. අපි අපේ චෙස් බෝඩ් එක දිහා හොඳට බැලුවොත් සුදු පිළට රුක්වරයෙක් ඉන්නවා. ඉතින් මෙන්න මේ රුක්වරයාට සුදු රුක්වරයාට කළු බිෂොප් අල්ලා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් අපි රුක්ගෙන් බිෂොප් කපලා චෙක් එකෙන් බේරෙනවා. චෙක් එකෙන් නිදහස් වෙනවා. මගේ පුංචි යාළුවන්ගෙන් අහන පළවෙනි ප්‍රශ්නය. මේ චෙස් බෝඩ් එක දිහා බලන්නකෝ. මේකේ සුදු කින්ට චෙක් ප්‍රහාරයක් එල්ල වෙලා තියෙනවා. මුලින්ම හඳුනාගන්න කාගෙන්ද මේ චෙක් ප්‍රහාරය එල්ල වෙලා තියෙන්නේ කියලා. ඊට පස්සේ පළවෙනි ක්‍රමය. ඒ කියන්නේ චෙක් ප්‍රහාරය එල්ල ගන්න ඉත්තා කපා දැමීම. මෙන්න මේ ක්‍රමයට මේ චෙක් ප්‍රහාරයෙන් බේරෙන්නයි තියෙන්නේ. මම ඔයගලන්ට චූටි වෙලාවක් දෙනවා. හරි මම හිතනවා දැන් වෙලාව ඇති කියලා. මුලින්ම අපි හඳුනාගමු චෙක් ප්‍රහාරය එල්ල කරන ඉත්ත කවුද කියලා. ඔන්න කළු රුක් දිහා බලන්න දුවලා පුතාලා හැමෝම. කළු රුක් තමයි සුදු කින්ට මේ චෙක් ප්‍රහාරය එල්ල කරන්නේ. ඉතින් අපි දන්නවා චෙක් ප්‍රහාරයක් එල්ල කරනකොට අනිවාර්යයෙන්ම මේ චෙක් ප්‍රහාරයෙන් බේරෙන්න ඕනේ සුදු පිළෙන්. කිංවරයාව චෙක් ප්‍රහාරයෙන් බේර ගන්න ඕනේ. ඉතින් පළවෙනි ක්‍රමය තමයි චෙක් ප්‍රහාරය එල්ල කරන ඉත්තා කපා ඉවත් කිරීම. ඉතින් බලන්න චෙක් ප්‍රහාරය එල්ල කරන ඉත්තාව කපන්න පුළුවන් ඉත්තෙක් සුදුට ඉන්නවද කියලා. ඔව් දුවේ පුතේ. මෙන්න මේ සුදු නයිට් වරයට පුළුවන් චෙක් ප්‍රහාරය එල්ල කරන කළු රුක් ඉත්තව කපලා බෝඩ් එකෙන් ඉවත් කරන්න. දැන් සුදු කිං වරයා චෙක් ප්‍රහාරයෙන් බේරිලා තියෙන්නේ. මගේ පුංචි යාළුවන්ගෙන් අහන දෙවෙනි ප්‍රශ්නය. මෙන්න මේ බෝඩ් එකෙත් සුදු කිං වරයාට චෙක් ප්‍රහාරයක් එල්ල වෙලා තියෙනවා. මුලින්ම හඳුනා ගන්න මේ චෙක් ප්‍රහාරය එල්ල කරන ඉත්ත කවුද කියලා. ඊට පස්සේ මේ චෙක් ප්‍රහාරයෙන් බේරෙන්නේ කොහොමද කියලා හොයාගන්න. ඔව් මම හිතනවා මගේ පුංචි යාළුවෝ මේකට උත්තරේ හොයාගන්න ඇති කියලා. මේ චෙක් ප්‍රහාරය එල්ල කරන ඉත්ත තමයි මෙන්න මේ කළු ක්වීන්. කළු ක්වීන් ඉත්ත තමයි සුදු කින්ට චෙක් ප්‍රහාරය එල්ල කරලා තියෙන්නේ. සුදු පිළට මේ වෙලාවේ ඉන්නේ පෝන් වරේක් සහ කිං පමණයි. ඉතින් සරලව කිව්වොත් මෙතනදී කින්ටම පුළුවන් ක්වීන්ව කපා ඉවත් කරලා චෙක් ප්‍රහාරයෙන් බේරෙන්න. මගේ පුංචි යාළුවන්ගෙන් අහන තුන්වෙනි ප්‍රශ්නය. මේ බෝඩ් එක දිහත් මගේ පුංචි යාළුවෝ හැමෝම බලන්න. ඔන්න සුදු කින්ට චෙක් ප්‍රහාරයක් එල්ල වෙලා තියෙන්නේ. ඉතින් මේ චෙක් ප්‍රහාරයෙන් සුදු කින්ව බේරගන්නේ කොහොමද කියලා තමයි මම ඔයගොල්ලන්ගෙන් අහන්නේ. හරි ඔන්න මම හිතනවා කලින් වගේම මුලින්ම ඔයගොල්ලෝ හොයාගන්න ඇති කියලා චෙක් ප්‍රහාරය එල්ල කරන ඉත්ත කවුද කියලා. මෙන්න මේ කළු ක්වීන් වරයා තමයි සුදු කින්ට චෙක් ප්‍රහාරය එල්ල කරලා තියෙන්නේ. දැන් අපි බලමු
කොහොමද මේ චෙක් එකෙන් කිංවරයාව බේරගන්න කියලා. ඔගලන්ට හිතනවා ඇති මේ වෙලාවේ කින්ටත් පුළුවන් කලු ක්‍රීන් කපල චෙක් එකෙන් බේරෙන්න කියලා. හැබැයි ඔගොල්ලෝ මතක තියාගන්න ඕන දෙයක් තමයි අපි චෙස් ක්‍රීඩා කරන විට අපේ කින්ට චෙක් ප්‍රහාරයක් එල්ල වෙන විදිහේ කිසිම ඇදීමක් කරන්න බෑ. උදාහරණයකට අපි සුදු කින්ගෙන් කළු ක්‍රීන්ව කැපුවොත් මෙන්න මේ කළු රුක්ගෙන් අපේ කින්ට චෙක් ප්‍රහාරයක් එල්ල වෙනවා. ඒ නිසා අපිට කළු ක්‍රීන් කැපීමේ හැකියාවක් මෙතනදි නෑ. හැබැයි අපිට පුළුවන් මෙන්න මේ බිෂොප්ගෙන් කළු ක්‍රීන් කපලා මේ චෙක් ප්‍රහාරයෙන් නිදහස් වෙන්න. ඔන්න මගේ පුංචි යාළුවන්ට ගෙදර ඉඳලා කරන්න පොඩි වැඩක් තියෙනවා. ඒ තමයි ඕගොල්ලන්ට මම චෙස් ක්‍රියාකාරකම් කොලයක් දීලා තියෙනවා. ඒක ඔයාලට හම්බ වෙලා නැත්තම් මට මැසේජ් එකක් දාලා ඉල්ලගන්න. ඒක කරන්න තියෙන්නේ සුදු පිලට තමයි අදින් වාරය හිමි වෙලා තියෙන්නේ. සුදු කින්ට චෙක් ප්‍රහාරයක් එල්ල වෙලා තියෙනවා. ඒ චෙක් ප්‍රහාරයෙන් සුදු කින්ව බේර ගන්න ඕනේ. පළවෙනි ක්‍රමය පාවිච්චි කළා. ඒ තමයි චෙක් ප්‍රහාරය එල්ල කරන ඉත්තාව කපා දැමීමෙන්. ඉතින් මුලින්ම මේ හැම ප්‍රහේලිකාවක්ම ඔයා චෙස් පුවරුවේ හදලා චෙස් බෝඩ් එකේ හදලා තමයි උත්තර හොයන්න ඕනේ. මෙන්න පළවෙනි ප්‍රහේලිකාව මම අරගෙන තියෙනවා මගේ චෙස් බෝඩ් එකට. ඕගොල්ලෝ හැමෝම බලන්න මේ චෙස් බෝඩ් එක දිහා. සුදු පිලට තමයි අදින්න තියෙන්නේ. දැන් සුදු කින්ට චෙක් ප්‍රහාරයක් එල්ල වෙලා තියෙනවා. බලන්න කාගෙන්ද කියලා. ඔව් මෙන්න මේ කළු බිෂොප් වරයාගෙන් තමයි චෙක් ප්‍රහාරය එල්ල වෙලා තියෙන්නේ. දැන් ඔයගොල්ලෝ කරන්න ඕනේ මේ චෙක් ප්‍රහාරයෙන් බේරෙන්න ඕනේ. චෙක් ප්‍රහාරය එල්ල කරන ඉත්තව කපලා බෝඩ් එකෙන් අයින් කරලා. ඉතින් බලන්න සුදු පිලට එහෙම කරන්න පුළුවන්ද කියලා. ඔව් සුදු පෝන්ට පුළුවන් කළු බිෂොප් කපා ඉවත් කරලා මේ චෙක් ප්‍රහාරයෙන් බේරෙන්න. ඉතින් මේක තමයි උත්තරේ. මතක තියාගන්න ඔයගොල්ලෝ කොලේ උත්තර ලියනවා නම් මෙන්න මේ විදිහට කරන්න. ඔගොල්ලෝ කපා ඉවත් කරන ඉත්තා ඉන්න කොටුව කහ පාටින් පාට කරන්න. ඒ වගේම එයාව කපන්න පාවිච්චි කරන ඉත්තා ඉන්නේ. එයා කපන විදිය මෙන්න මෙහෙම ඊතලයකින් මට පෙන්වන්න. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් චෙස් බෝඩ් එක හදාගත්තගෙන උත්තරේ වීඩියෝ එකක් විදිහට මට එවන්න. මේ ක්‍රම දෙකෙන් මොන ක්‍රමයකට හරි උත්තර ටික මට එවන්න. මම හිතනවා ඔයගලන්ට චෙක් ප්‍රහාරයකින් බේරෙන පළවෙනි ක්‍රමය තේරෙන්නේ නැති කියලා. අපි ඊළඟ වීඩියෝ එකකින් හම්බෙමු චෙක් ප්‍රහාරයකින් බේරෙන දෙවෙනි ක්‍රමයත් එක්ක.